හිත නිවන කෙටි දේශනාව. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද සමාජයේ වයස් භේදයකින් තොරව ලොකු කුඩා හැමදෙනාම මුහුණ දෙන බරපතලම මානසික බිඳවැටීමක් තමයි කලකිරීම සහ මානසික පීඩනය. නැත්නම් ડિප්‍රෙෂන් කියලා කියන්නේ. ජීවිතයේ සමහර ප්‍රශ්න, බලාපොරොත්තු සුන්වීම, ආර්ථික අපහසුතා හෝ ආදරය කරන අය අහිමිවීම දරාගන්න බැරි වුණාම හිතට දැනෙන්නේ මහා තනිකමක්. මට කවුරුත් නෑ. මගේ ජීවිතයෙන් වැඩක් නෑ. මට මේකෙන් ගැලවෙන්න බැහැ කියලා හිත අඳුරු අගාධයකට ඇදලා දාන ස්වභාවයක් මෙතනදී ඇතිලෙනවා. නමුත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිත කියන්නේ ස්වභාවයෙන්ම ඊටාම පිරිසිදු ප්‍රභාස්වර දෙයක් කියලා. ඒ පිරිසිදු සිත කිලිටි වෙලා අඳුරු වෙලා යන්නේ බාහිරින් එන ලෝභ, ද්වේෂ, මෝහ වගේ කෙලෙස් සිතුවිලි නිසයි. වැස්ස වෙලාවට අහස කළු වලාකුළු වලින් වැහිලා ගියාට වැස්ස ඉවර වුණාම ආයෙත් පෑයූ ලස්සන අහස මතුවෙනවා වගේ ඔබේ සිතේ තියෙන මේ පීඩනයත් తాවකාලික වලාකුළක් විතරයි. ඒක සදාකාලික නැහැ. බුදුදහම අපිට කියා දෙන්නේ ජීවිතයේ දෙස යථාර්ථවාදීව බලන්නයි. අපිට ප්‍රශ්නයක් ආවාම අපි හිතන්නේ ලෝකේ ඉන්න අවාසනාවන්තම කෙනා මම විතරයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. ලෝකයේ පිහිටා තිබෙන්නේම දුක මතයි. මේ ලෝකයේ ඉපදුණු හැම මිනිස්සෙකුටම දුක, කලකිරීම, අහිමිවීම පොදුයි. කෝටිපතියාගේ ඉඳන් හිඟන්නා දක්වා හැමෝටම ප්‍රශ්න තියෙනවා. වෙනස තියෙන්නේ ප්‍රශ්නවල නෙවෙයි, අපි මේ ප්‍රශ්න දෙස බලන විදිහ තුලයි. මේ මානසික පීඩනයෙන් සදහටම මිදෙන්නේ කොහොමද? 1. මේකත් වෙනස් වෙනවා. අනිත්‍යයි. ඔබට අද දැනෙන මේ දරාගත නොහැකි කලකිරීම, මේ කඳුළු තව මාස කිහිපයකින් හෝ අවුරුද්දකින් අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. කාලයත් එක්ක හැම තුවාලයක්ම සුව වෙනවා. ඒ නිසා මේ අමාරු කාලයත් ඉක්මනින්ම ගිවිලා යාවි කියලා හිතන්න. 2. තමන්ට ආදරය කරන්න. මෛත්‍රිය. මානසික පීඩනයේ තියෙන කෙනෙක් මුලින්ම කරන්නේ තමන්ටම දෝෂ පවරා ගැනීමයි. ඒ වෙනුවට තමන්ට මෛත්‍රිය කරන්න. මම මගේ සිත සුවපත් කරගන්නවා. මම ශක්තිමත් වෙනවා කියලා දිනකට කිහිප වතාවක් හිතන්න. 3. අතීතයේ සිරකරුවෙකු නොවන්න. වර්තමාන මොහොතේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. පසුගිය වැරදීම් ගැන හිතා තමන්වම රිදවා ගන්න එපා. වැරදුණු තැන්වලින් පාඩම් ඉගෙනගෙන අද දවසේ අලුතින් ජීවිතය පටන් ගන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය. හිතේ බර තනියම දරාගෙන ඉන්න එපා. ඔබට සවන් දෙන, දහමට ලැබි හොඳ කල්යාණ මිත්‍රයෙක් හෝ ගුරුවරයෙක් සමග හිතේ තියෙන පීඩනය බෙදා ගන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ කාලේ පටාචාරාවට, කිසා ගෞතමියට මුහුණ දෙන්න වුණේ මහා කනගාටුදායක ඉරණම්වලට. හැබැයි ඒ අය ඒ දුක ආසේ ජීවිතේ නැති කරගත්තේ නැහැ. දහම් අවබෝධයෙන් මනස ශක්තිමත් කරගෙන ලෝකී උතුම්ම තත්වයටපත් වුණා. ඔබේ ජීවිතයත් අතිශය වටිනවා. ප්‍රශ්න හමුවේ පලා යන්න එපා. සැලෙන්න එපා. දහම සරණ කරගෙන ඉවසීමෙන් සහ සිහියෙන් යුතුව මේ අඳුරු කාල පරිච්ඡේදය පරාජය කරන්න. ඔබට නැවතත් සිනහවෙන් පිරි සැනසිලිදායක ජීවිතයක් උදා කරගන්න ශක්තිය ලැබෙනවා සැබෑවක්මයි. හැම දෙනාටම තෙරුවන් සරණයි. ඔබට උතුම් සැනසීම උදා වේවා.